බුදුරජාණන් වහන්සේ පිරිමියෙක්ගේ අභිමානවත් හිතක් හදන හැටි දේශනා කළා තියෙනවා. ගෑනු කෙනා පණ දීගෙන ආදරය කළත් මෙයා මට ආදරෙයි කියලා ඒ පැත්තට හිත නැඹුරු කරන්න එපා කිව්වා. මධ්‍යස්ත වෙන්න කිව්වා. ආදරේ නැති වුණත් ඒක කාන්තාවන්ගේ ස්වභාවයක් කියලා හිත මධ්‍යස්ත කරන්න කිව්වා. අභිමානවත් පිරිමියෙක් වෙන්න නම්. පණ දීගෙන ආදරය කළත් තමන් පණ දෙන්න එපා කිව්වා. මධ්‍යස්ත වෙන්න කිව්වා. ඒ හේතුව ඒ පණ දෙන විදියට පණ දීම තමන්ටම අනතුරු පිණිස පවතිනවා. ඒකනේ පොඩි දෙයකින් ওই කොල්ලෝ අම්මා තාත්තටවත් නැති ආදරයක් කෙල්ලන්න දීලා කෙල්ල තප්පරයට වෙනස් වෙනකොට සියදි විනාශා ගන්න. ඒක දරා ගන්න බෑ. අභිමානවත් පිරිමි හිතක් එන්නේ. ඒ නිසා මේ ඔයාලා ජීවිතේ විඳවන්න නෙවෙයි කසාද බැන්නේ. යාළු වෙලා ඉන්න කාලේ ගෙවල් වලින් කතා කරන රොන්ඩ් වෙන්න හිතාගෙන පෝරුවේ නැංගේ නෑ. ගහමරා ගන්න හිතාගෙන පෝරුවේ නැංගේ නෑ. තෝතෝ කියාගෙන ඇඟිලි අතපය දික් කරගන්න පෝරුවේ නැංගේ නෑ. බත් පිඟානේ පොලේ ගහන්න මත් මුට්ටිය පොලේ ගහන්න මේ පෝරුවේ නැංගේ නෑ. ඊට පස්සේ රත්තරන් බබා කියාගෙන ආදරය කළේ අර නරක ගෑනුන්ට කියන අකුරු දෙකේ වචනෙන් බනින්න නෙවෙයි. ඉතින් ඒ වුණාට බැන්දට පස්සේ වෙන්නේ ටිකනේ. එක්කෝ අද කාලේ කෙල්ලෙකුට ගැලවෙනවා නම් පැති දෙකයි තියෙන්නේ. එකක් තමයි එක්කෝ බ්‍රහ්මචාරීව හොඳට පින්දහම් කරගෙන ඉන්න ඕනේ. ඒක හැබැයි අමාරුම දෙයක්. ඊළඟ තියෙන විකල්පය තමයි විවාහයක් වුණොත් තමන්ගේ මිනිසයක් කොයි වගේ කෙනෙක් වුණත් ඒ මිනිසයාට උපස්ථාන කරගෙන ඉන්න ඕන. හේතුව මේ දුකෙන් නිදහස් වීම පිණිස. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක් විඳින කාන්තාවකට ඒ දුක් විඳින කාන්තා ජීවිතෙන් නිදහස් වෙන්න ඕනේ නම් එයා පිරිමි උප්පත්තියක් කැමති නම් පිරිමියෙක්ගෙන් වචනයක් අහන්න කැමති නැත්තම් ආයේ විඳින දුක විඳින්න කැමති නැත්තම් සග්දෙවිඳුන්ට දිව්‍ය අප්සරාව උපස්ථාන කරනවා වගේ තමන්ගේ ස්වාමියාට උපස්ථාන කරන්න කිව්වා. ඒ මිනිහගේ මහා ලොකු ගුණයක් නිසා නෙවෙයි. තමන්ට දුකෙන් නිදහස් වෙන්න මිනිස්සුන්ට උපස්ථාන කරන්න කිව්වා. හේතුව මේ ජීවිතෙන් ඉවරයි ඒක. ඒකටයි ඔය කරුණාවෙන් කියන්නේ. ඉතින් ඔයාලා හිතන්නේ අපි බයිනවා කියලා. බයිනවා නෙවෙයි, අපිටත් අම්මලා ඉන්නවා. අපි ගෙවල් වල ඉඳලා ගම් වල ඉඳලා මේ දුක් කනට ඇහුණා. මේ මහා මෙරක් තරම් දුක් ඉවසගෙන මේ කාන්තාවෝ හිතවල ගිනි කකාරාගෙන ඉන්න විදිහ, සැනසෙල්ලක් නැති බව, හොඳ නාමයක් නැති බව. එහෙම දැකලා මේකේ නිදහස් වෙනිල්ලා කියලා මේ බණපද කියන්නේ. මෙතනත් බලන්න බහුතරයක් කාන්තාවනේ ඉන්නේ. මේ අහන බණපදයකින් මොහොතකටවත් සැනසෙල්ලක් එන්නේ හිතට. මෙතනින් නැගිටලා ගෙදරට ගිය ගමන් ආයෙ ගින්දර ඔළුවේ පත්තු වෙනවනේ. රටේ ලෝකේ අහන සිද්ධිත් එක තමන්ගේ දරුවෝ මතක් වෙලා කොච්චර ගින්දර පත්තු වෙනවද? ඒ ආස්සේ මිනිස්යන්ගෙන් සැනසෙල්ලක් නැති වුණාට පස්සේ කොයි තරම්නම් ගෙදර අපායක් කර ගන්නවද? ඒ නිසා කියන්නේ මේකෙන් නිදහස් වෙන්න පින් කරගන්න කියලා. කුසල් කරගන්න කියලා. සාප කරන්න එපා. මිනිහට සාප කරන්න එපා. සාප කරන්න සංසාරයට, දුක් විඳින සංසාරයට සාප වේවා කියලා. ඉපදි ඉපදි යන සංසාරයට සාප වේවා කියලා. නොදකින් කියන්නේ ඒකට. මිනිහට නෙවෙයි. නොදකින් කියන්නේ මේ සංසාරයට, කර්ම සකස් වෙවි යන සංසාරයට, කෙලෙස් වලින් බරිත වුණ ජීවිතයට, හිතේ ඇති වෙන රාගයට, හිතේ ඇති වෙන තරහට, ඉරිසියාවට, කෝධයට, වෛරයට දරා ගන්න බැරි හිතට සාප කරන්න. ඇයි මට මේවා දරා ගන්න බැරි කියලා? ඇයි මේවා දරා ගන්න බැරි කියලා? මේ මිනිසුන්ට සාප කරන්න එපා පින්වතුනි. මේවා ඉවර යන්නේ අනාදිමත් සංසාරේ ওই පෞල් ගැටුම් ওই වෙලා තියෙන්නේ.